මේ යන්නේ ඔයාලගේ අවසාන සති 32 වගේ තමයි යන්නේ. අවසාන කියන්නේ මැරෙන්න නෙවෙයි. ඒ ලෙවල් මැරෙනවද නැද්ද කියලා තීරණය වෙන සති 32 තමයි මේ යන්නේ. හරිද? එතකොට සති 32 කිව්වට තව 4ක් මම හිතාමතා අතෑරලා ඔය කියන්නේ 36ක් තියෙනවා. නමුත් ඒ කියන්නේ මාස 9ක් විතර තියෙනවා. අපි 32 කරලා කතා කරමු. මේ යන්නේ අන්තිම සති 32. එතකොට ඔයාලට කරන්න පුළුවන් උපරිමේ මොකක්ද? ඔය සති 32ේවත් ඒක කරන්නේ නැතුව ඔයාලගේ ජීවිතේ යන්න පුළුවන් උපරිම ලෙවල් එකට යයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ ඔළුවේ තියෙනවනේ මහා ලොකු යන්න ඕන දැන් ඒවට යන්නත් ඕන. හරිද? ඒ කියන්නේ දැන් මම දිගටම කියනවා මිනිස්සු ඉපදිලා ඉවරයි මිනිස්සු කවදා හරි මැරෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන් ඔය මැද අපි එක්ස්පීරියන්ස් කරන දේවල් කොච්චරක්ද කියන එක විතරයි. يعني ඔයාලා ආස එක එක දේවල් ඇතිනේ. ඒ කියන්නේ ඒවා සමහරක් විට දැන් උදාහරණයකට ලංකාවේ සමහර හොටෙල්ස් තියෙනවා එක දවසේ පැකේජ් එක ලක්ෂ 2-3 යන. يعني සාමාන්‍ය මිනිහෙක්ගේ පඩිය එක දවසකට එයාලගේ පැකේජ් එක. ඒකේ විවිධ ඇක්ටිවිටීස් අනම්මනම් එක්ක මුළු ලංකාවේ ඕන තරම් එහෙම හොටෙල්ස් තියෙනවා. හරිද? උගා ගෲප් අනම්මනම් ඒවල වැඩි හරිය ලක්ෂ 1.5න් උඩ පටන් ගන්න එක දවසක. දැන් මේ රටේ ඒව එක්ස්පීරියන්ස් කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේ මිනිස්සු කවුරුත් ඒවට ගිහිල්ලා බලන්නකො අපරාධේ ලක්ෂ 3 කියන්නෙත් නැහැ. ඒකට යන්නෙත් මේ මෙලෝදයක් කරගන්න බැරි මෝඩයොත් නෙමෙයි දේවල් දැකලා නැති මිනිස්සුත් නෙමෙයි ඒවට යන්නේ. එහෙම මිනිස්සු කව ලක්ෂ 2-3ක් දවසකට විසි කරන්න නැහැනේ. ඒ මිනිස්සු එහෙම දවසකට ලක්ෂ 2ක් විතර විසි කරන්නේ දැනුම් තේරුම් තියෙන මිනිස්සු ඒ එක්ස්පීරියන්ස් එච්චර වටින හින්දා භාගයට භාගයක් නෙමෙයි 80කට වෙන්නේ ඒව මොන වගේද කියලාවත් දන්නේ නැතුව මැරලා යන්න. එහෙම ඒවා තියෙනවා කියලාවත් දන්නේ නැතුව මැරලා යන්න. හෝ ඒව කරන්නේ උන්ට බැන බැන මැරලා යන්න. ඔය සල්ලි වලින් තව මේ කොච්චරනම් අසරණ මිනිස්සුන්ට උදව් කරන්න තිබ්බද වගේ කතා කීකින්දලා මැරලා යන්න නියුලුවන් හරිද. ඒතකොට ඒක වෙන කතන්දරයක් නේද? ඊට පස්සේ එහෙම ඕන තරම් තියෙනවා හරිද? සහ ඉතින් ඔය ලක්ෂ දෙකෙන් ඉතින් සාමාන්‍යයෙන් ඔය අපි ලක්ෂ 2ක් ගෙවනවා කියන දවසකට සාමාන්‍යයෙන් 130-40ක් ටැක්ස් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සයා ලක්ෂ 2ක් ගෙවනකොට ඒ ලක්ෂ දෙකෙන් 1.60ක් විතර අදාළ හොටෙල් එකට තව 40000ක් විතර ගෙවන්නේ රජයට. ඉතින් ඒව මිනිස්සු අර අසරණ මිනිස්සුන්ට තමයි යන්නේ. ලංකාවට ලක්ෂ 200ක වාහනයක් ගෙනාවොත් ටැක්ස් වදිනවා ලක්ෂ 650ක්. ඒ ටැක්ස් එක යන්නේ අර මිනිස්සුන්ට තමයි. ඒතර සල්ලි තියෙන මිනිස්සු හම්බ කරලා ඌ ලක්ෂ 200ක වටන වාහනයක් පදින ගමන් ටැක්ස් ගෙවන මේ වගේ 3 ගුණයක්. ඕන වාහනයකට දාලා මේක අලුතෙන් ගන්න. හරිද? එතකොට කොහොමද කියන්නේ මේ සල්ලි තව දුප්පත්ෙකුට දෙන්න තිබ්බනේ. ඌ බලද්දි ටැක්ස් නේ අරන් තියෙන්නේ. වාහනේ චුට්ටයි ඉන්නේ. ඒ කියන්නේ 850ක් වෙනවා වාහනේ 650ක් ටැක්ස් ගන්න ගම වාහනයක් හම්බෙලා තියෙන්නේ මිනිස්සයාට. වාහනයක් ගන්න ගමන් ටැක්ස් ගෙවලා නෙමෙයි. ඒතර මේ 600 ගණම යන්නේ රටේ පොදු මිනිස්සුන්ට. ඒතර මේ මිනිස්සු උන්ට තමයි උදව් කරන්නේ. ඒතර ඒවත් එහෙම තමයි ඒව ගණන් හැදෙන්නේවත් නැහැ කොහෙවත්. හරිද? එහෙනම් මේ ඒව බයිලව මිනිස්සු නොතේරනකට කියන මෝඩ කතා. හරිද? මේකේ එක්ස්පීරියන්ස් කරන්න මාර දේවල් තියෙනවා. අපි ඉන්න බබල් එක ඇතුලේ සමහරක් විට ඒවත් තියෙනවා කියලාවත් දන්නේ නැහැ අපි. අපි උන්ට බැන බැන ඉන්නවා. ඇයි අපි ඒක එක්ස්පීරියන්ස් කරලා නැහැනේ. අපි දන්නේ නැහැ මේ කතාව. අපිට පුළුවන් බයින්න විතරයි. එහෙම මිනිස්සු ඕන තරම් ඇති. ඉතින් උඹලා එහෙම වෙන්න එපා. ඕගොල්ලෝ O level ශිෂ්‍යත්ව දක්වා ඒ ශිෂ්‍යත්ව ඉඳන් O level ওই දේවල් හොඳට කරගෙන ආපෙව් මෙතෙන්. ඒ 6 7 8 9 ඕවා දාපෙව්. ඒතර ඕගොල්ලෝ ඇවිල්ලා මේකේ යමක් තමක් තේරන දැනුම් තේරුම් තියනෙව්. ඒතර උඹලත් අර ගොඩට වැඩෙන්න එපා. ඕගොල්ලන්ට තේරෙන්න ඕන සති 32යි තියෙන්නේ. ඒ සති 32 ඔයා කරන දේ මත සමස්ත ඉරණම තීරණය වෙනවා. ඔයාට මොන වගේ දේවල්ද එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ? ඔයාට මොන වගේ දේවල්ද දකින්නවත් නැතුව මැරලා යන්න වෙන්නේ කියන එක තීරණය වෙනවා සති 32කින්. හරි? ඒක බරපතල තත්ත්වයක්. ඒ වගේ තැනකදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඔයාලගේ වයසත් ඇති මේ කියන දේවල් තේරෙනවා. ඔයාලට පුළුවන් වෙන්න ඕන සියලු දේ අතහැරලා ඒකට කමිට් වෙන්න. ඉතින් එහෙම ඕන. එහෙම නැත්තම් ඉතින් අරව නැතුව මැරෙන්න වෙනවා. ඉතින් අවුලක් නැත්තම් ඉතින් කමන්නේ නැහැ. මම කියන්නේ ඉතින් එහෙම තියෙනවා තව ගොඩක්. ඉතින් ඒ කියන්නේ ඔයා පුළුවන්කම තියාගෙන බැරිවීම වෙන එකක්. ඒ කියන්නේ මට ඕන නම් යන්න පුළුවන් ඒ වුණාටමයි යන්නේ. ඒක වෙන එකක්. අර යන්න බැරිකමට යන්නේ උන්ටත් එක එකව කී ඉන්න එක ඒක වෙන කතන්දරයක්. ඔයා හොටෙල් වල ඉන්න කැමති නැත්නම් යන්න එපා. ඔයා වෙන දෙයක් කරන්න ඒකෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර බැරිකමට වැඩක් නෑ. ඕවල කියලා දවසකට ලක්ෂ 2ක් දීලා මොන අපරාධයක්ද? ඒ බයිල ගහන තැනට වැටෙන්න එපා. ඒ බැරිකමට කියන කතානේ. පුළුවන්කමට ලක්ෂ 2 අතේ දියාගෙන මට ඕන නම් යන්න පුළුවන් මම යන්නේ. ඒ වෙන ලයින්. ඒ වෙන ලෙවල් එකක් ඒක. අරක ඊට වඩා හාත්පසින් වෙනස් එකක්. දෙකම එක වගේ පේන්නේ යනකොට කතන්දර දෙක. හරි. එතකොට මේ ලෝකේ ඔහොම මම ওই උදාහරණයක් දෙකන්න කිව්වේ වාහනයක් අරම්මනම් කියලා කොච්චරනම් දේවල්. දැන් සමහරක් යෝග ඉන්නවා උන්ට ඕනේ අනිත් මිනිස්සුන්ට උදව් කරන්න. එහෙම ඉන්නවා සමහර මිනිස්සු. ඒ කියන්නේ ලොකු දේවල් එහෙම Taman භුක්ති විඳින්න එහෙම. ඉතින් ඕගොල්ලන්ට අනුන්ගේ ප්‍රශ්න විසඳන්න කලින් පළවෙනි දේ ඔයාලගේ ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනේ. හරි. ඒක විසඳගෙන ඔයා කැමති අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ඉතින් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයාගේ පොටෙන්ෂල් එක අනුව ඔයා ගිහිල්ලා තියෙන්න ඕන තැනකට. එහෙම නැතෝ කවුරුත් ඔයා කියනවා ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඔයාට උදව් කරන්න තියා ඔයාට උදව් කරගන්නවා බැරි තැනකට නේ ඔයා වැටෙන්නේ. එහෙම කරේ නැත්තම් ඔයාගේ එක හදාගෙන හිටියේ නැත්තම්.
දැන් මොනව කරන්න ඕන උනත් මේ වැඩේ ඔයගොල්ලෝ හරියට කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෝකේ එක්ස්පීරියන්ස් කරන්න තව දහස් ගණන් දේවල් තියාගෙන මොකුත් නැතුව ඉපදුනදා ඉඳන් සාම්ප්‍රදායිකව ඔයගොල්ලෝ වටේ තියෙන ඒ දැනට දාන්න දේවල් ටිකම දැනගෙන මැරලා යන්නයි වෙන්නේ. ඒක මාර අපරාධයක්. මැරෙන්න කලින් එක්ස්පීරියන්ස් කරනවා නම් කරන්න ගොඩාක් දේවල් ලෝකේ තියෙනවා. මම ඔය කියන දේවල් දෙක තමයි විවිධ ෂෝ ඇති. ලෝකේ යන්න කැමති කොන්සර්ට් ඇති ඔයගොල්ලෝ. ඉතින් ඒවට යන්නකෝ. යන්න පුළුවන් නේ. ඒවා අර හිතෙන්නේවත් නැහැ එහෙම පුළුවන් වෙයි කියලා. ඒවට යන්න අපි මේ වෙලාවේ මහන්සි වෙන්නේ ඒකට. අපිට මේ මොහොතේ එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. අම්මලාගේ සල්ලි ඉල්ලන් යන්න බෑනේ. ලක්ෂ ගණන් ඔය ටිකට් අරම්මනම් අරගෙන කොට යනවා කියලා කියන්නේ. හරි. එහෙම කරන්න බෑනේ ඉතින්. ඒතර මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ. ඒක උඹලා ඔක හම්බ කරන්න එපා. කර කොහොම හරි. ඒතර මේ දේවල් ටික භුක්ති විඳින්න ඕන නම් වට මේ තියෙන සති 32 අසාමාන්‍ය මහන්සියක් ගන්න වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එතන වෙන ඔප්ෂන් කෙටි ක්‍රම නැහැ. එහෙම කරොත් ඊට පස්සේ මේ දේවල් භුක්ති විඳලා සාමාන්‍යයෙන් අර එක්ස්පීරියන්ස් සහිතව දේවල් දැකපු එකෙක් විදිහට මැරලා යන්න පුළුවන්. ඒ නැත්තම් අනිත් උන්ට හූල්ල මැරලා යන්න තමයි වෙන්නේ. එහෙම තමයි මේකේ කතන්දරය යන්නේ. එහෙනම් දැන් මේවා තේරුම් ගන්න වයස ඔක්කොම ඇති. තව පරක් වෙන්න නම් ඉතින් එපා ඈ. තව මේක ගිහිල්ලා අන්තිම විභාගයට මාස දෙක තුනක් ගිහිල්ලා මෙලෝ වැඩක් කරේ නෑනේ කියන තැනට එන්න එපා. මෙච්චරකල් කරපු ගොන් වැඩ ඇති. ඒවා අර මේවා කරගන්න. ඒවා හින්දා වැඩ කරන්න. ඒවා පන්නරයක් විදිහට ගන්න. ඒ කරපු ගොන් වැඩ හින්දායි මට මෙහෙම වෙලා තියෙන්නේ. මං දැනුත් ගොන් වැඩ කරොත් මට මොනවයි වෙයිද දන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඒවා. මේ ඉන්නේ ඊටාම ක්‍රිටිකල් තැනක මේක තේරුම් ගන්න වැඩ කරන්නේ නැත්නම් අනාගතේ මහා විනාශයක් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක කියන්න විතරයි. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කරගෙන යන්න.